අපි ආසවර්ණ සැපබල ප්‍රඥා වෙනුවෙන් ජීවිතය ගෙනියන්න නම් කෑම කන්න. අපි එතකොට අද කරන පෙරේතකම්, ගිජුකම්, කෑදරකම් ඔක්කොම මේ නිවනටවත්, මෙලොවටවත්, පරලොවටවත් උපකාර වෙන ඒවා නෙමෙයි. ආහාරය කියන්නේ පුංචි සංසිද්ධියක්. ජීවිතේ පවත්වාගෙන යාමට අවශ්‍ය කරන දෙයක් පමණයි. ඒ කියන්නේ අපිට ජීවත් වෙන්න කන්න ඕනේ. එහෙමයි කියලා අපි ජීවත් වෙන්නේ කණ්ඩම නෙමෙයි. බුදුහාමුදුරුවෝ තරම් ලස්සනට අපිට කන විදිහ උගන්වපු කෙනෙක් නෑ පින්වත්. බුදුරජාණන් වහන්සේ අපිට කන විදිය ගන්නවා, වැසිකිලි යන විදිය ගන්නවා, මකුළු දැල් කන්න විදිය ගන්නවා, ගෙවල් අතු ගන්න විදිය ගන්නවා, අම්මාවරුන්ට දරුවන්ට කිරි දෙන විදිය ගන්නවා. මොකද උන්වහන්සේ මනුස්ස සමාජයේම ඉපදිච්ච ශාස්ත්‍රවරයෙක්නේ. උන්වහන්සේ අපිට කන විදිය ගන්නවා. අපි ඔය සේකියා කියලා උගන්වන්නේ ඒවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ කෑම ගද්දී කෑම ටික අනද්දී අනන තැන ඉඳන් කට අරන් ඉන්න එපා. සමහරව ඉන්නවනේ අනලා බත් කට ළඟට ගියද්දිම ඈත ඉඳන් කට අරගෙන ඉන්නවා. නෑ උන්වහන්සේ කියනවා බත් පිඬ කට ළඟට ගෙනාවහමයි මොකේ විවෘත කරන්නේ. ඊළඟට කියනවා මේ ඇඟිලි ටික ඔක්කොම කට ඇතුළට ඔබන්න එපා කෑම කදී. ඇඟිලි තුඩු වලින් තල්ලු කරන්න හිමීට කට ඇතුළට කෑම. ඊළඟට උන්වහන්සේ කියනවා කෑම බෙදා ගනිද්දී ඉඳුල් අතින් අල්ලන්න එපා හොදි භාජන. පිඟන් හැඳි අල්ලන්න එපා ඉඳුල් අතින්. කෑම බෙදාගද්දී තමන්ගේ ප්‍රමාණයට බෙදා ගන්න ඕනේ. ඊළඟට පින්වත්නි කවදාවත් එහා පැත්තේ ඉඳන් කෑම කන කෙනාගේ පිඟාන දිහා බලන්න එපා කියලා කියනවා. වැඩිපුර බෙදා ගන්න අදහසින් බතින් ව්‍යංජන වහන්න එපා. කොහේ එහෙමත් ඉන්නවනේ. දැන් මාළු කෑල්ලක් එහෙම බෙදාගෙන බත් ටිකක් දාලා වහලා තව කෑල්ලක් උඩින් බෙදනවා. මිනිස්සු රවට්ටන්න අපි එකයි කන්නේ කියලා. නෑ එහෙම ඕනේ නෑ. Tamanට අවශ්‍යතාවයක් තියෙනවා නම් දෙකක් බෙදාගෙන කන්න ප්‍රශ්නයක් නෑ. බතින් ව්‍යංජන වහන්න එපා. අපි සත්තු වගේ જાතියක් නෙමෙයි. ඊළඟට කියනවා කන ගමන් කතා කරන්න එපා. වඳුරන් වගේ හක්කේ පුරෝගෙන කෑම මිනිස්සු එක්ක කතා කරන්න එපා. ඊළඟට කියනවා හත නිල්ලේ කම්බුංජි සාමිති සික්ඛාකරණිය මේ ඇඟිලි ලෙව කකා කෑම කන්න එපා. අල්ලෙන් බත් අනන්න එපා. අතේ මේ දෙවනි පුරුකෙන් උඩට ඇඟිල්ලේ ඉඳුල් ගා ගන්න එපා. ඊළඟට සුරුසුරු කාරකම් බුංජි සාමිති සික්ඛාකරණිය සුරුසුරු ගාලා කෑම කන්න එපා. සූස් ගාලා අදින්න එපා. ඔබේ ජීවිතය තුළ බලන්නකො බුදුරජාණන් වහන්සේ චපු කාරකම් බුංජි සාමිති සික්ඛාකරණිය චපු ගාලා කෑම කන්න එපා. අපි කියන්නේ තප්පුලනවා කියලා. එහෙම කන්න එපා කෝ. ඊළඟට කව පිරිසක් එක්ක කනවා නම් හැමෝම කාලේ ඉවරනකම් නැගිටලා යන්න එපා. මොනතරම් ලස්සන හරපද්ධතියක්ද බුදුහාඳුරෝ දෙන්නේ. අපි අද අපේ ළමයින්ට මොන්ටිසෝරි වල ඉස්කෝලවල කියනවා පුතේ ටේබල් මැනර්ස් ඉගෙන ගන්නයි යන්නේ. මෙහෙම තියනවා කද්දි මෙහෙමයි කිය අපි ටේබල් මැනර්ස් උගන්වනවා නේද ළමයින්ට. හැබැයි මතක තියාගන්න සුද්ධෝ ටේබල් මැනර්ස් කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැති කාලේ. සුද්ධෝ ශිෂ්ටාචාරගත වෙලාවත් නැති කාලෙක මීට අවුරුදු 2500කට කලින් බුදුහාමුදුරුවෝ අපිට ලස්සනට ටේබල් මැනර්ස් ඉගැන්වුවා. ඒ නිසා හොඳට මතක තියාගන්න කන විදිහක් මිනිස්සුන්ගේ ජීවිතවල තිබිය යුතුයි. ඒක හොඳ අතට. බුදුවරු හරි ලස්සනට මේ උපදෙස් දෙනවා. මොකද්ද? මනෝජස්ස සදා සතිමතු. මිනිසුනේ හැමදාම සිහි කල්පනාවෙන් ජීවත් වෙන්න. සතිමත් භාවය. මත්තං ජානතෝ ලද්ද භෝජනේ තමන් ලද භෝජනේ ප්‍රමාණය දැනගන්න. පමණ දැනගෙන ආහාර ටික ගන්න. තනුතස්ස භවಂತಿ වේදන. එහෙම අරගෙන තමන්ගේ ජීවිතේ දුක් වේදනා ටික තුනී කරගන්න. සනිකං ජීරති. ඉක්මනට එතකොට දිරවනවා. වෙන කිසිම ආබාධයක් නැහැ. ආයු පාලන්ති. ඔබට හොඳට ආයුෂ ටික පාලනය කරගන්න පුළුවන්.